ඒතක දෙවනි යෝජනාව විදියට රන්නුඹල අපේ පනාපිටි කොට්ටාශේ රන්නුඹල වසමේ විජයාරාම මාර්ගයේදී ක්‍රීඩා පිටිය මම හිතන්නේ ඒක මේ පුද්ගලික පන්සලටයි ක්‍රීඩා පිටිය හැබැයි අපිට දෙන්න ඒගොල්ලෝ මේ පොරොන්දු වෙලා තිනවා ඒ පොරොන්දු ලිපියත් එක්කලා අපි ඒක පොඩ්ඩක් මේ පිළිසකර කරලා දෙමු කියලා යෝජනා කරනවා ඒ කියන්නේ අපේ පනාපිටි කොට්ටාශේ රන්නුඹල වසමේ ආවාස පාර තියෙන ග්‍රවුන්ඩ් එක තුන්වෙනි යෝජනාව ගරු සභාපතිතුමා ඒක යෝජනා ඉදිරිපත් කරලා තින්නේ ඒ කියන්නේ පන්සලේ හමුදුනත් එක්ක පොඩක් අපි කතා කළා. දැන් කලින් උතන ළමයි ක්‍රීඩා කළා. අපි ඉල්ලීමක් කරලා තිබ්බා ඒක සාකච්ඡා කරලා මැදිහත් වීමක් කරලා අපේ පැත්තෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි මුලින්ම කියන්නේ අපි මුදල් ලොකු වියදමක් කරන්න අවශ්‍ය නැහැ. ඒතර සුද්ධ කරලා දෙන්න කියලා විතරයි මුලින්ම ඉල්ලන්නේ. අපි ඊට පස්සේ අපේ ඒ ප්‍රදේශයේ තරුණ කියන්නේ රාන්නුංගල හෙට්ටියාවත ප්‍රදේශයේ තරුණ ගැන එකතු කරගෙන අපි ඉතුරු ටික කරන අපිට සුද්ධ කරලා දෙන කාරණා විතරක් තිබ්බනම් මේක තියෙන පිරිසුදු කරලා දෙන්න කියලා ඒක කරලා තිබ්බනම් අපිට ලොකු උදව්වක් අපි එතනින් යාර අපි මේ මන්ත්‍රීතුමා කිව්වත් වගේ නීති අනුකූල පැත්තට අපි ගිහිල්ලා අපි අවසරය අරගෙන මේ නීති අනුකූල වැඩේ කරමු. ඒක තමයි ඊළඟ යෝජනාව. ඒත් එක්කලා පනාපිටි කොට්ටාශේ රන්නුංගල ග්‍රාම සේවා සමිතිය ප්‍රගතිමාවද කාර්යදමා ප්‍රතිසස් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒත් එක්කලා පනාපිටි කොට්ටාශේ 711 ඒ රන්නුංගල විජයාරාම මාර්ගයේ පළවෙනි පටුමක් කොන්ක්‍රීට් කර සංවර්ධනය කරන යෝජනා කරනවා. සභාපතිතුමනි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මාර්ග සම්බන්ධව මේ දැන් කිව්ව මාර්ග සම්බන්ධව පාර අඩි 7ක් වගේ තමයි පළලා තියෙන්නේ. මම හිතන්නේ ජීවිත කාලේ මිනිස්සුන්ට මේ පවුල් ඉන්නවා සාමාන්‍යයෙන් 10ක් 12ක් විතර ඉන්නවා. හැබැයි ඒකේ කොන්දේසි මම හිතන්නේ කිහිපයක් තියෙනවා. මම හිතන්නේ ඒක සභාවට මේ අපි ක්‍රියාත්මක කරන අපහසු කොන්දේසි කිහිපයක් වගේ තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා ඒකට අවධානය යොමු කරලා පොඩ්ඩක් බලන්න කියලා මිනිස්සුන්ට කවදාවත් නැත්තම් අපේ සභාවෙ නෙමෙයි ඊළඟ සභාවෙ නෙමෙයි කලින් සභාවල දාලා නැහැ අපිට කරන්නත් බෑ කොන්දේසි ටික පොඩ්ඩක් මේ බලලා අපිට කරන්න පුළුවන් අපේ සභාව පැත්තෙන් කරන්න පුළුවන් මේ මැදිහත් වීමක් කරන්න කියලා ඉල්ලනවා.